ආයුබෝවන් අම්මයි බබයි නාලිකාව වෙනුවෙන්ම සුපුරුදු පරිදිම ඔබව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔබත් එක්ක කතා කරන්නට හිතුවා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි අද කතා කරමු ඔබේ දහසකුත් බලාපොරොත්තු ඉටු කරමින් ඔබේ දෝතට එන පුංචි කිරිකැටිය වෙනුවෙන් ඔබේ නිවසේ කාමරය සකස් කරගන්නේ කොහොමද කියලා. පුංචි පැටියෙක් ඇදල්ලට එකතු වෙනවා කියන්නේ අපේ අම්මලට තාත්තලාට වැඩ රාජකාරි බොහොමයක් වැඩි වෙනවා. ඉතින් පුංචි පැටියක් ඇදල්ලට එන්න කලින්ම අපේ අම්මල තාත්තලා පුංචි පැටියට ඕනි කරන ඇඳුම් පැළඳුම්, උපකරණ, සෙල්ලම් බඩු වගේම පැටියට අවශ්‍ය කරන හැම දෙයක්ම Tamanට පුළුවන් උපරිම විදියට සකස් කරගන්නට අමතක කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අතරේ මෙතුවක්කල් අම්මටයි තාත්තටයි විතරක් වෙන්නුණු කාමරෙත් දැන් තුන්වෙනි අයිතිකාරයෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ පුංචි පැටියා වෙනුවෙන් දැන් මේ කාමරය සකස් කරගන්න ඕනේ. පුංචි පැටියට ගැලපෙන විදියට, පැටියට සුව පහසුව සැලසෙන විදියට මේ කාමරය පිළියෙල කරන්නට ඕනේ. ඉතින් හැම අම්මෙක් තාත්තෙක්ටම එක වගේ පහසුකම් සලසන්නට බෑ. කොහොම වුණත් පැටියට අම්මට නිරෝගීව සුව පහසුව ඉන්නට පිරිසිදු ආරක්ෂිත කාමරයක් පිළියෙල කරගන්න අපි උත්සාහ කරන්නට ඕනේ. ඉතින් අපි දැන් බලමු කොහොමද අපේ පුංචි පැටියාගේ කාමරය සකස් කරගන්නේ කියලා. මෙහිදී විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕනේ අපේ සමාජයේ විවිධ වූ තරාතිරම් වල පවුල් පවතිනවා. ඉතින් මේ හැමෝටම හැමදේම අලුතින් ගන්නට බෑ. අලුතින් සකස් කරන්නට බෑ. ඉතින් අපි කරන්න ඕනේ හැමදේම අලුතින් ගැනීමම නෙමෙයි. තියෙන දේ ඊටාම පිරිසිදුව පිළිවෙලකට තියා ගැනීම. මෙහිදී සුවිශේෂීම වෙන්නේ මවගේ සහ පුංචි පැටියාගේ මානසික කායික සහනය වගේම ආරක්ෂාව. දැන් අම්මගේ තාත්තගේ වටිනම වස්තුව වෙන්නේ පුංචි පැටියා. ඉතින් ඒ නිසාම මේ පුංචි පැටියාගේ ආරක්ෂාව ගැන අපි පළමුවෙන්ම හිතන්නට ඕනේ. මේ නිසාම පුංචි පැටියා තියෙන කාමරය ඔබ දෙපළට වගේම නිවසේ ඉන්න අනිත් අයටත් නිතරම විපරම් කරන්නට පුළුවන් තැනක් වෙනව නම් වඩාත් සුදුසු වෙනවා. මොකද පුංචි පැටියා ආවම නිවසේ වැඩ කටයුතු ටිකක් වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට දවල් කාලේ අම්මයි පැටියයි විතරයි නිවස තුල රැඳෙන්නේ. ඉතින් අම්මට නිවස වැඩ කටයුතු කරන ගමන් දරු පැටිය දිහාත් විපරම් කරන්නට ඉක්මනින් පැටිය ළඟට ළඟා වෙන්නට පුළුවන් කාමරයක් වෙනව නම් වඩාත්ම සුදුසු වෙනවා. මෙහිදී එක් පැත්තකින් පමණක් වාතාශ්‍රය හිරු එළිය ලැබෙන වැඩි සද්ද බද්ද නැති කාමරයක් නම් ඊටාම හොඳයි. කොහොම වුණත් පුංචි පැටියගේ ඇඳ නම් එළියට විවෘත වන ජනේලයක් අසල නොතියන්නට ඔබ අග බලා ගන්නට ඕනේ. මොකද මේ ඔබගේ දරු පැටියගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. පිටස්තර මිනිසුන් සතුන් සර්පයින් පවා ඔබේ පුංචි පැටිය ළඟට එන්නට එය ප්‍රධාන මාර්ගයක් වේවි. ඒ වගේම කාමරයේ හැඩවැඩ කිරීමත් අම්මගේ තාත්තගේ වගකීමක්. පුංචි පැටියගේ කාමරය වර්ණ ගන්වනව නම් ටිකක් ලා වර්ණ එකතු කර ගන්නටත්, විෂ බවින් තොර වර්ණ එකතු කර ගන්නටත්, ගැළපෙන රූප මෝස්තර එකතු කර ගන්නටත් ඔබ වග බලා ගන්නට ඕනේ. මෙහිදී කාමරයේ වර්ණ ගන්වන වර්ණ තෝරා ගැනීමේදී සිසිල් වර්ණ එහෙම නැත්නම් ලා වර්ණ තෝරා ගැනීම ඊටාම වැදගත්. එහිදී ලා රෝස, ලා නිල්, ලා කොළ, අලු, සුදු වැනි වර්ණ වැඩිපුර එකතු කිරීම සුදුසු වෙනවා. එමගින් දරුවට සහ මවට නිදහස සහ විවේකී බවක් මනසට දැනේවි. නමුත් රතු, දුඹුරු වැනි තද වර්ණ එක් කිරීමෙන් මවටත් පුංචි පැටියටත් මනසට අවිවේකී කලබලකාරී හැඟීමක් දැනෙන්නට පුළුවන්. ඒ වගේම දරුවට සකසන කාමරයේ තිර රෙදි ඇඳ ඇතිරිල් තෝරා ගැනීමේදීත් ලා වර්ණ තෝරා ගන්නට ඔබ වග බලා ගන්නට ඕනේ. ඒ වගේම දරු පැටියා වැඩි වෙලාවක් ගත කරන ස්ථානය වෙන්නේ කාමරය. ඉතින් ඔහු නිතර දකින කියන දේ තමයි ඔහුගේ මනස වර්ධනය වීම සිදු වෙන්නට බොහෝ සෙයින් බලපෑම් ඇති කරන්නේ. මෙහිදී පුංචි පැටියාගේ මුල්ම කාලේ නම් අපි කියන්නේ පැටියට පෙනෙන්නට කළු සුදු රූපරාමු කිහිපයක් දරු පැටියට පෙනෙන මානේ තියන්නට කියලා. ඒ වගේම පුංචි පැටියගේ මානසික වර්ධනයට වර්ණවත් රූප, සෙල්ලම් බඩු ඊටාම දැකුම් කළු ලෙස පිළිවෙලකට තබන්නටත් අපේ අම්මලාට පුළුවන්. මේ වන විට පුංචි පුංචි අලංකාර ද්‍රව්‍ය, සෙල්ලම් බඩු බොහෝමයක් ඊටාම අඩු මුදලට කඩසාප්පු වලින් මිලදී ගන්නට ඔබට හැකියාව තියෙනවා. නැතිනම් ඔබ නිවසේ තිබෙන දේවල් වලින් පුංචි කාමරයේ හැඩවැඩ කරන්නටත් ඔබට පුළුවන්. ඒ වගේම
ඔබට ඔබේ අතින්ම නිර්මාණය කළ විසිතුරු ද්‍රව්‍ය මේ කාමරය දැකුම් කළු ස්ථානයක් කරන්නට යොදා ගන්න පුළුවන්. මීට අමතරව පුංචි පැටියගේ කාමරයට පොඩි පොඩි බඩු භාණ්ඩ කීපයකුත් අවශ්‍යම වෙනවා. එහිදී ලදරු තොටිල්ල විශේෂ ස්ථානයක් ගන්නවා. මෙය මිලදී ගැනීමේදී ඔබ ඉතා සුපරීක්ෂාකාරී විය යුතු වෙනවා. මේ වන විට ඉතා අලංකාරව සැකසූ තොටිලි අපට කඩසාප්පු වලින් දකින්නට පුළුවන්. ඒ වගේම පැරණි නිවෙස්වල ලී වලින් සැකසූ ඉතා ශක්තිමත් තොටිලි දකින්නටත් පුළුවන්. කොහොම වුණත් දරු පැටියගේ ආරක්ෂාව සහතික වන ඔබ දෙපළගේ ඇඳ අසල තබා දරු පැටියා නිදි කරවිය හැකි තොටිල්ලක් තෝරා ගන්නට ඕනි. මෙහිදී ඇඳ අසලින්ම තොටිල්ල තැබීමෙන් රාත්‍රියට වුවත් පුංචි පැටියට කිරි දෙන්නට පැටිය දෙස විපරමින් ඉන්නටත් ඔබ දෙපළට පහසුවක් වේවි. ඒ වගේම පුංචි පැටියගෙත් අම්මගෙත් රෙදිපිලි පිරිසිදුව පිළිවෙලට වෙන වෙනම තබන්නට පුංචි කබඩ් එකකුත් කාමරේ පැත්තකින් පහස දුරකින් තබන්නට ඕනේ. ඒ වගේම පුංචි පැටියා නිදා ගන්න විට මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නට පුංචි මදුරු දැලක් තියෙන්නටත් ඕනේ. ඒ වගේම පුංචි කොට්ට කීපයකුත් තියෙන්නට ඕනේ. ඊට අමතරව පුංචි පැටියගේ උපකරණ, ආලේපන, ඖෂධ වර්ග තබන්නටත් වෙන්වුණු ස්ථානයක් තියෙන්නට ඕනේ. ඒ වගේම මේ කාමරය තුල සුව පහසු පුටුවක් තියෙන්නත් ඕනේ. ඒ පුටුව නම් පුංචි පැටියට නෙමෙයි, පුංචි පැටියගේ අම්මට. මොකද මව් කිරි දීමේදී ඉරියව් පවත්වා ගැනීම ඊටම වැදගත්. ඉතින් මේ පුටුවේ වාඩි වෙලා නිවැරදි ඉරියව්වෙන් සුව පහසුව පුංචි පැටියට මව් කිරි දෙන්න අම්මට පුළුවන්. ඒ වගේම මේ කාමරය තුල ඔරලෝසුවක්, වතුර බෝතලයක් වගේම පොඩි පොඩි දේවලුත් පුංචි බබාගේ කිලිටි රෙදි දැමීමට වෙන වෙනම බඳුන් දෙකකුත් තියෙන්නටම ඕනේ. මෙහිදී පියනක් සහිත බඳුන් මේ සඳහා තෝරා ගන්නව නම් වඩාත්ම සුදුසු වෙනවා. මොකද මැසි උවදුරෙන් මිදෙන්නට එය හොඳ උපක්‍රමයක් වේවි. ඉතින් මෙන්න මේ විදියට ඔබේ ආර්ථික මට්ටම අනුව ඔබේ පුංචි පැටියගේ ආරක්ෂාව උපරිම වන ලෙස කාමරය සකස් කරගන්නට ඔබට පුළුවන් වේවි.